right අයිබෝන් හැමෝටම කලින් වීඩියෝ එකේදී අපි කතා කරා ER ඩයග්‍රෑම් එකක් අඳින්න මූලික සංකල්ප ටික. දැන් ඔයාලට මේ වීඩියෝ එකේදී ප්‍රශ්න මතුවලා ඇති ඒකේ තිබ්බ සමහර ලාංඡන දැන් හම්බුන්නේ නැහැ නේද? එහෙම ප්‍රශ්න තියෙන්න පුළුවන්. හරි. දැන් තමයි ඒකේ අමාරු කොටස. ER ඩයග්‍රෑම් විනාඩි 5න් අඳගමු ඒකේ දෙවෙනි කොටස. හරි. ER ඔන්න දෙවෙනි කොටස තමයි දැන් අපි කතා කරන්න යන්නේ. දැන් අලුත් දේවල් කිහිපයක් මෙතනට එකතු වෙනවා හොඳට බලා ගන්න. ER සුපර් ක්ලාස් and සබ් ක්ලාස් කියන එක තමයි දැන් කතා කරන්න යන්නේ. හරි. පළවෙනියටම සුපර් ක්ලාස් එක කියලා කියන්නේ අපි දන්නවා දැන් කලින් එකේදී අපි කතා කරා එන්ටිටි එකක් කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍ය ජීවිතේදී අපිට හම්බ වෙන ඔබ්ජෙක්ට් එකකට අපි කියනවා මොකද්ද පුතේ? එන්ටිටි එකක් කියලා. හරි බලන්න මම ෂේප් හැඩය කියලා එන්ටිටි එකක් ගන්නවා. යම්කිසි හැඩයක් කියන එන්ටිටි එක. පැහැදිලිද? ඔන්න තියෙනවා හැඩය කියන එන්ටිටි එක. හරිද? අපිට මේ හැඩයට අදාළව තියෙන වර්ගඵලයක් ඒරියා එකක් එතකොට තව පරිමාවක් ඕනම හැඩයකට තියෙනවානේ. දැන් මෙයාට තියෙන ඇට්‍රිබියුට්ස් අපි ගත්තොත් ඒරියා කියලා කියන්නේ පුතේ වර්ගඵලය. හරිද? වොලියුම් එක පරිමාව. right? මේ හැම එකටම තියෙනවා. හැම ඕනම ෂේප් එකක දැන් අපි ගත්තොත් සිලින්ඩර් එකකට සිලින්ඩරයට අදාළ ඒරියා එකක් වොලියුම් එකක් තියෙනවා. හරි? රවුමක් ගත්තොත් ඒකට වෙනවා. හැබැයි ඒකේ හැඩය වෙනස් වෙනවා. හැඩය කියලා කියන්නේ එන්ටිටි එකක්. එහෙනම් පුතේ මේක අනිවාර්යෙන් මේවලක් තියෙනවා. මෙන්න මේ හැඩය කියන එක සබ් ක්ලාස් වලට බෙදෙනවා. මේ බලන්න. එකක් ගන්න පුළුවන් අපි ට්‍රයැන්ගල්. ට්‍රයැන්ගල් කියලා කියන්නේ පුතේ ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයටත් තියෙනවා මේ දෙකම. හැබැයි පුතේ ත්‍රිකෝණය කියලා කියන්නේ වෙනත් හැඩයක්. පැහැදිලිද? මේවා බෙදන්න පුළුවන් මේ බලන්න. ට්‍රයැන්ගල්, සර්කල් වෘත්තයක්. right වෘත්තය කියන්නේ තවත් එන්ටිටි එකක්. ට්‍රයැන්ගල් කියන්නේ තවත් එන්ටිටි එකක්. හැබැයි මේ දෙන්නගේ මේවා තියෙනවා. මෙයාගේ සබ් ටොපික්ස් තමයි ඒ එන්ටිටි විදිහට කැඩෙන්නේ. ඔන්න බලන්න රෙක්ටැන්ගල් ස්ක්වෙයාර් සමචතුරස්‍රය. right ස්ක්වෙයාර්. right මෙන්න මේ විදිහට පුතේ එන්ටිටි එකක් අරගෙන ඒ එන්ටිටි එකේ තියෙන ලක්ෂණ අනිත් එන්ටිටි වල තියෙනවා නම් හැබැයි යම් කිසි වෙනසක් තියෙනවා නම් අපිට මේ ආකාරයට ගන්න පුළුවන්. පැහැදිලිද? මෙන්න මේවා වලට අපි කියනවා සබ් මේක සුපර් ක්ලාස් එක. මෙයා සුපර් ක්ලාස් එක. මෙයා සුපර් ක්ලාස්. මේ සෙට් එක සබ් ක්ලාස්. ඔන්න දැන් මේවා තමයි දැන් අලුතෙන් සිලබස් එකට අවිලා තියෙන්නේ. අනිත් කලින් වීඩියෝ එකේදී මේවා කරේ නැහැ. දැන් තමයි මේවා තියෙන්නේ. හරි. ඒක නිසා මේකත් අමතක නොකර ෂෙයා කරන්න. හරි යාළුවන්ට බලන්න. ඊට පස්සේ තව කොටසක් එනවා. ඊළඟ ER වර්ගේ. හරිද? මෙන්න මෙහෙම. මේකට කියනවා පුතේ අපි generalization. එහෙම නැත්නම් specialization. එහෙම නැත්නම් generalization කියලා කියනවා. මේකෙදි වෙන්නේ පුතේ මෙන්න මෙහෙම දෙයක්. අපි ගමු vehicle කියන එක වාහනයක්. vehicle. ඔන්න බලන්න vehicle කියන එක ගත්තා. vehicle එක යටතේ තියෙන දේවල්. යටතේ කියන්නේ මෙන්න මේකේ categories. vehicle එකක් වෙන්නේ මොනවද? මේකට අපි ත්‍රිකෝණයක් දාගන්නවා. මෙන්න බලා ගන්න. මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් දාගන්නවා. රිලේෂන්ෂිප් එකක් නෙමෙයි හොඳ. දැන් තමයි මෙහෙම දාන්නත් පුළුවන්. මෙහෙම ත්‍රිකෝණයක් දාගන්නත් පුළුවන්. අවුලක් නැහැ. vehicle is a හරි. මොනවාද is? මේ බලන්න. කාර් එක කියන්නේ පුතේ කාර් එක කියන්නේ vehicle එකක්. ට්‍රක් එක කියන්නේ vehicle එකක්. හරි. මේවා ඉස්කෝලේ කරාද නැද්ද නම් දන්නේ නැහැ. ඔයාලට ඉස්කෝලේ කරාද නැද්ද කියන එක පොඩ්ඩක් මතක් කරගන්න. motorbike, motorcycle. හරි. හැම වාහනයකටම රෝදා තියෙනවනේ පුතේ. wheels. හරි. wheels තියෙනවා. දැන් මෙයා වලට wheels තියෙනවා. හැබැයි එකින් එකට කාර් එකට 4යි, ට්‍රක් එකට 8යි, මොටර් සයිකල් එකට 2යි. අන්න ඒ වගේ ඇට්‍රිබියුට් වල අගයන් වෙනස් වෙනවා. එහෙමනම් අපි ස්පෙෂලායිසේෂන් එහෙම නැත්නම් ජෙනරලයිසේෂන් කරනවා කියලා කියනවා. මේක වෙනයි, මේක වෙනයි. පැහැදිලිද? තේරුණා නේද? මේක වෙනයි, මේක වෙනයි. මේක සබ් ක්ලාස් සුපර් ක්ලාස් මේක ස්පෙෂලායිසේෂන්. පැහැදිලිද? ඔන්න තව සිද්ධියක්. හරි. මේවා ඉස්කෝලේදී ඉගෙනුවද නැද්ද කියලා ඔයාලම හිතලා බලන්න ER ඩයග්‍රෑම් කරද්දී. හරි ඔන්න බලන්න ඊළඟ කොටස යූනියන් එකක් කියලා කියන්නේ අපි මෙන්න මෙහෙම U අකුර දාගෙන එකම අයිතිකාරයට අයිති දේවල් තියෙනවා නම් උදාහරණයක් ගමු මේ මට අයිති මගේ ගේ. හරි මට අයිති මගේ හවුස් එක තියෙනවා. ඒකේ ඕන ඉන්නවා. ඕන සහ අපි ගත්තොත් එයාගේ වෙහිකල් එක. මේ බලන්න vehicle. දැන් බලන්න පුතේ මේ ඕන කියලා තමයි house එක
house එකේ තමයි vehicle එක. vehicle එකේ තමයි ඕන. එතකොට මේ තුනම එකට set වෙලා ඉන්නේ. එහෙනම් අපි U අකුර දාලා union කියන එක පාවිච්චි කරනවා. දැන් අපි කතා කරා හැමනම් union, specialization, subclass, superclass මේවා මම හිතන්නේ නැහැ ER diagram වල එන මෙන්න මේ ටික ඉස්කෝලේදී කරන්නේ නැති කියලා. පැහැදිලිද? එහෙමනම් පුතේ මෙන්න අලුත් theory එකක් දාගන්න. තවත් theory කිහිපයක් දැන් කියනවා ඔන්න හොඳට අහගන්න. දැන් මේකෙන් ER diagram ඔක්කොම ටික සම්පූර්ණයෙන්ම ඉවර කරනවා. හරි? සම්පූර්ණයෙන්ම ඉවර කරනවා. මේ බලන්න. හරි ඊළඟට පුතේ aggregation. aggregation එක අපි කතා කරොත් මෙන්න මෙහෙ වගේ. හරි? employees ලා ඉන්නවා. aggregation ඔන්න බලන්නකො වෙනද? aggregation employees ලා ඉන්නවා. employees ලා වැඩ කරනවා. අපි දන්නවා relationship එකක් දාන්නේ කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් ඉක්මනට ගිහින් කලින් වීඩියෝ එක බලලා ඉන්න. හරි works in relationship එක ඔන්න දාගත්තා. employee ලා වැඩ කරනවා මොකේද පුතේ? branch එකේ. right branch එකේ වැඩ කරනවා. හරි. එතකොට පුතේ අපි ගත්තොත් මෙහෙම employee කෙනෙක්ම employees ලා කියන්නේ සේවකයෝ ඉන්නවනේ. සේවකයෙක් එක්කෙනෙක්ම තමයි මෙයාලා මැනේජ් කරන්නේ. එහෙමනම් අපි මෙතන මේ කෙනෙක්ට මැනේජ් කරගන්නේ. ඒක නිසා අපි මෙහෙම ගහගන්නවා. මැනේජ්. මෙයාලගේ මේ කෙනෙක් මෙයාලා මැනේජ් කරනවා. employee ලාට branch එකයි. එක branch එකට employees ලා ගොඩයි. එක employee ට managers ලා එකයි. එක manager ට employees ලා ගොඩයි. ඔන්න ඔය වගේ මේ එකම තැනින් ගහගන්න පුළුවන්. ඒ කියන්නේ employee ලාගේ මේකෙක් තමයි උන්ව මැනේජ් කරන්නේ. උන්ගේ උන්ටම ගහගන්නවා. ඒ විදිහට ගහගන්න පුළුවන්. සහ අපි හිතමු දැන් මේක බැංකුවක් කියලා යම් කිසි බැංකයක් කියලා bank has බැංකුවට තමයි branch තියෙන්නේ. ඔන්න බලන්න. බැංක් එක මත depend වෙනවා branches. මම හරිනේ. බැංකුව නැතුව ගියොත් එහෙම branch තියෙන්න පුළුවන්ද පුතේ? ඔන්න බැංකුව බංකොලොත් වෙනවා. branch තියෙන්න පුළුවන්ද? බෑ. එහෙමනම් පුතේ අපි කියනවා branch එක රඳා පවතින්නේ බැංකුව මත. එහෙමනම් අපි කරනවා depend වෙනවා weak entity එකක් කියලා. මෙයාට අපි කියනවා weak entity දුර්වල භූතාර්ථයක්. හරි? weak entity එකක් කියලා කියනවා. මෙයා set වෙන relationship එකත් weak relationship එක. මෙයා නැතුනොත් මෙයාත් නැහැ. හරි? ඔන්න ඔය වගේ. පැහැදිලිද? හරි ඊට පස්සේ බලන්න අනිත් දේ තමයි හරි employee කෙනෙක් branch එකේ කට්ටියව ඔන්න බලන්න employee එකේ ඔන්න බලන්න හොඳට අහගන්න. employee කෙනෙක් employees ලාම manage කරනවා. employee කෙනෙක් මේකේ work කරනවත් එක්ක branch එකත් manage කරනවා. එතකොට මේ බලන්න මෙයා manage කරනවා employee කෙනෙක්ම එයාලගේ මේකේ මේ branch එකත් manage කරනවා. එක employee ට එක manager ට managing මේක ඇතුළේමයි. එක manager ට branch එකයි එක branch එකට managers ලා එක්කෙනයි කියලා දාන්න. right ඔන්න ආවා සිද්ධිය. මේකට අපි කියන aggregation මේ 3-4ක් relationship වදින්න පුළුවන් එකටම මේ පේනවා. right weak entity කියන එකත් මෙතනින් ඔන්න මම ඉගෙනුවා. හරිනේ? හරි. තව weak entity එකකට උදාහරණයක් කියන්නම් මම මේ. ඔන්න බලන්න. හරි. ඔයාලගේ තාත්තා හෝ අම්මා රැකියාවට යනවා. හරි? ඔන්න එයා employee කෙනෙක් කියලා හිතන්න. ඔයාගේ තාත්තා හෝ අම්මා employee කෙනෙක්. එයාගේ ළමයා child. හරිද? ඔයාට නම් තියෙනවා නම් මම attributes මම දාන්නේ නැහැ. කලින් වීඩියෝ එකේදී ඒව දාන විදිහ ඉගෙනුවා. මෙතනදී පුතේ මෙතනදී සිද්ධ වෙන්නේ ඔන්න බලා ගන්න. හරිද? employee මත ඇපිලා ඉන්නේ child. එහෙමනම් මෙයා weak entity එකක්. has නේ employee ට child ලා ඉන්නවා. එහෙනම් weak entity එකක්. මේක weak entity එකක් විදිහට ගන්න පුළුවන්. පැහැදිලිද? යම් කිසි කෙනෙක් depend වෙලා ඉන්නවා නම් එක්කෙනෙක් මත යා weak entity එකක් කියලා ගන්න. ඔන්න theory set එකක්ම කතා කරා. දැන් ඔච්චරයි තියෙන විස්තරේ. හරිනේ? ඒතකොට ඒ ටික විතරයි ඇත්තටම කියනවා නම් ER වල සිද්ධිය. හරි? ඇත්තටම ඔච්චරයි. හරි? එතකොට පළවෙනි එකෙන් මම basic concept එක ඔයාලට ඩිංගාල ඔලුවට දැම්මා. මේ වීඩියෝ එකෙන් මම ඔයාලගේ ඔලුවට දැම්මා අලුතෙන් syllabus එකට ආපු theory ටික. පැහැදිලිද? සහ තව එකක් තියෙනවා. මේ අහන්න. සහ තව එකක් තියෙනවා මෙහෙම එකක්. මේ බලන්න. අපි ගමු player කෙනෙක් යම්කිසි ක්‍රීඩා සමාජයක ඉන්න එහෙම නැත්නම් ටීම් එකක ඉන්න player කෙනෙක් right player සහ match කියලා entity එකක් match එකයි player ඉන්නවා හරිද මේ දෙන්නටම පොදුයි දැන් අපි player එකට තියෙනවා player ID එකක් හරි player ID match එකට තියෙනවා match ID හිතමුකෝ දැන් මෙහෙම match ID හරිද දැන් බලන්න වෙනදී මේ player play කරනවා match එකේ මේ දෙන්නටම පොදුයිනේ play කරන්න තියෙන match එකකට තියෙන time එක පොදුයි ප්ලේයටත් තියෙන එකම ටයිම් එක. ඒ කියන්නේ පැය එකමාරක් ෆුට්බෝල් ගහන්න තියෙනවා නම් ඒ වෙලාවේ තමයි ගහන්නේ.
මෙයාටත් පොදු ඇට්‍රිබියුට් තියෙනවා නම් අපි ටයිම් එක කියන ඇට්‍රිබියුට් එක පොදුයි නම් මෙන්න මෙහෙම රිලේෂන්ෂිප් එකකට දාගන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න තවත් තියරි එකක්. මෙන්න අමාරු තියරිස් ටික තමයි දැන් කතා කරන්නේ. හරිද? ඔන්න ඒකත් හරි. ඊළඟ සිද්ධිය ඒ ටිකයි හරි. එතකොට ඊළඟට කතා කරනවා රිලේෂන්ෂිප් වර්ග ටික. මේකත් ඩෝන් ගාලා කියලා දෙන්න. මොකද කලින් වීඩියෝ එකේ දාලා තිබ්බා අපේ ළමයි සර් රිලේෂන්ෂිප් වර්ග ටිකක් ඩෝන් ගාලා කියලා දෙන්න කියලා. right? රිලේෂන්ෂිප් types ටික මේ බලන්න පුතේ. රිලේෂන්ෂිප් types තමයි අපි ගත්තොත් මේ බලන්න. එක පර්සන්ලා එක්කෙනාට national ID card කීයක් තියෙනවද පුතේ? NIC national ID card has නේ. එක මනුස්සයාට national ID card එකයි. national ID card එකට මිනිස්සු එකයි. හරිනේ පුතේ සාධාරණයිනේ. හරි එහෙමනම් 1 to 1 relationship එක. මෙයා කියනවා 1 to 1. ඒක කියලා සිංහලෙන් කියනවා. ඒක. ඊට පස්සේ පුතේ 1 to many relationship ගත්තොත් හරි මේ බලන්න. කස්ටමර් ඉන්නවා. උදේට බලන්න. කස්ටමර් ඕඩර් කරනවා පීසා එකක්. ඔන්න බලන්න. කස්ටමර් ඕඩර් කරනවා පීසා එකක් ඈ. පිට්සා එකක් ඕඩර් කරනවා. එක කස්ටමර්ට බඩගිනි වැඩි නම් පීසා කීයක් ඕඩර් කරන්න පුළුවන්ද පුතේ? මුට ගොඩක් ඕඩර් කරගන්න පුළුවන්. අවුලක් නැහැ. බඩගිනි නම් පීසා දෙකක් විතර ඕඩර් කරනවා. එහෙනම් many. එක පීසා එකට කස්ටමර්ස්ලා පුතේ එකයි. හරිනේ. ඒ කියන්නේ පුතේ පීසා ඩිලිවරි කරන කොල්ලා මේ එක ගෙදරකට චූටි කෑල්ලකුයි තව ගෙදරකට තව කෑල්ලකුයි අනිත් ගෙදරට තවත් කෑල්ලකුයි එහෙම දෙදී යන්නේ නැහැ. එක පීසා එකක් අනිවාර්ය එක කස්ටමර්ට. එහෙනම් මේක කියන අපි 1 to many relationship එකක් කියලා. right. ඒකත් හරි. ඊළඟට many to many relationship මේ බලන්න. අපි ගමු මෙහෙම. මේ හොඳට බලාගන්න. අපි ගමු student study subject right. එක subject එකකට ළමයි කොච්චරක් ඉන්නවද? ගොඩක් ඉන්නවා පුතේ. many එක ස්ටුඩන්ට් සබ්ජෙක්ට් ගොඩයි. එන්න mn දාලා මේ විදිහට දානවා many to many. පැහැදිලිද? ඔන්න රිලේෂන්ෂිප් ටයිප්ස් ටිකත් ඔන්න මම කියලා දුන්නා. දැන් ඉතින් හැම වැඩක්ම ER ඩයග්‍රෑම් පුළුවන්. ඔච්චර තමයි ER තියරි තියෙන්නේ. පැහැදිලි? හරි එහෙනම් මම නැවතත් කියනවා 2021 ගේ ඔයාලා තාමත් මේ දේවල් බැරි නම් බූස්ට් කැම්ප් එකට සෙට් වෙන්න. එක බූස්ට් කැම්ප් එකේ කට්ටිය ඔල්රෙඩි බුක් වුණා. හරි? ඊළඟ බූස්ට් කැම්ප් එක දැන් අපි පටන් ගන්නවා ජූලි මාසේ 2 වෙනි සතියේදී. ඒක නිසා දැන්ම සෙට් වෙන්න. මම කිව්වා කලින් වීඩියෝ එකේ කියලා දෙනවා කොහොමද ලකුණු එන්නේ කියලා. ER diagram විතරක් මදි. normalization එතකොට තව අපේ SQL ඒ ටිකත් අනිවාර්යයෙන්ම අවශ්‍යයි පුතේ. එහෙමනම් ඔන්න ER ඔක්කොම ටික ඔයාලට දැන් හදන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. ඒක නිසා try එකක් දෙන්න වැඩේ කරන්න. හරි. subscribe කරන්න. channel එක subscribe කරලා යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. ඒක තමයි එකම ඉල්ලීම ඔයාලගෙන් මම ඉල්ලන. මෙච්චර දැනුමක් ඔයාලට දෙනවා. හරි. ඔයාලගෙන් ඉල්ලන එකම දෙල්ලීම share කරන්න subscribe කරන්න යාළුවන්ට දෙන්න. මොකද මට ඕන ලංකාවේ ෆේල් වෙන percentage එක අඩු කරන්න. ලංකාවේ ෆේල් වෙන percentage එක අඩු කරන්නයි ඕන අපේ කට්ටිය ඔක්කොම පාස් නිසා. හරි එහෙමනම් හැමෝටම සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.